හෙලෝ කොහමද කට්ටිය ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා. අද යනවා ඉතින් විරලු කඩන්න. යන් ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවරනකම්ම සෙට් වෙලා යමු. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අපි යන් එන වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඉස්සරහින් යනවා මලීසියා ඊට පස්සේ යනවා සම්පත් අයියා. ඌ තමයි ට්‍රැක් එකේ ඉන්නේ. මේ පැත්තෙන් රතු පාටයක් ඇඳන් යන්නේ ඉසුකයා. යන් ඉතින් අපි යනවා විරලු ගහ ගාවට. ඉතින් බයි ඉතින් ලංකාවේ ලෝකෙ මොකද? ඒකන්ද වෙච්ච නෑ. ඒකලගේ සයිස් එකක් බලන්න. අපරාධය. ඇත්ත. අනේ යාළුවනේ අපි තාම යන ගමන් තා පොඩ්ඩ දුරක් යන්න ඕනේ. ඒ මේ කාටට ගහන්න නගින්න පුළුවන්. බැට්මෑන් ඉන්න අමතුක නෑ. ඉතින් මේකෝ මේ යන්නේ බැට්මෑන්. මේ ඔක තමයි හැමදාම රැට පරින්නේ. ඔයාලා ගෙදරට පැනන තිය. අර ජොකානේ කියන්නේ මූ නේද? මේ මූ අනිත් එක. අර ජොකානේ කියන්නේ මූ නේද? ඔක තමයි දඩාර වනචරි. අපි යන් ඉතින් එහෙනම්. යාළුවනේ අපි ගහ ගාවට ආවා මේ අර සම්පතා මොකද්ද කරනවා? ඌ කාට නගින්න හදන උත් නගින්න බෑ. උඩද නගින්නමයි කියලා. ඔව් මට හිතෙනවා නගින්න නෙවෙයි වෙන වැඩ. දෙනියක් තිබ්බේ ඔන්න ඉතින් මේ ගහ ගාට ගහ උඩ තමයි තියෙන්නේ. මේ මූට නගින්න හදුනේ නගින්න බෑ උට. මොකද්ද ගහට වෙන වැඩක් කරේ? නෑ මෙහෙම මේ ගහට නගින්න පුළුවන් මේ නගින්න. දැන් ඉතින් පොළු ගහලා තමයි කඩන්න එන්නේ. එහෙනම් කඩමු යාළුවනේ අපේ කට්ටිය දැන්නමත් වැඩ පටන් අරන්. කෝ ගහන් සම්පත් ඔය ගහන්. වැදුන්නේ නෑ නේ උයි. ඊ කොහෙද ගෑවේ? සම්පත් එක්ක පතවත් ගන්න. උඩ අඳුරු ඊ ඔය. අඩෝ මෙట్ట ගායින්ජි දැක්කද? ඔන්න යාළුවනේ ඉතින් දැන්ට කෙටි දෙයක් කඩාගත්තා. ආව තියෙනවා අපේ කට්ටිය කඩනවා. මේ අඳුරුයි ඇයි දන්නේ පේන්නෙත් නෑ කළු වලයි ටික. නේ සම්පත්. පේන්නේ නෑනේ. පේන්නේ නැද්ද? හරි හරි අපි නම් ටිකක් කඩාගෙන ගෙදර ගිහින් තම්බු. අතරින් දෙනා තැරියට පස්සට ගිරි පේන්නේ නැත්තම්. අතරින්. යාළුවනේ ඉතින් බෙරු ටිකක් නම් කඩාගත්තා. අපේ කොල්ලෝ තවත් එකතු කරනවා බෙරළු. පේන්නේ නැහැ ඔය. සම්පතව අතන ඉඳන් කටුකම් බීම මොකද? ඌ එල්ලිලාම ඉන්නේ. මේ බෙරළු කඩාගත්තා ඉතින් අපි ගිහින් තම්බමු එහෙනම් දැන්. අතුකම් කිප ගන්න ඒක බඩුවක් ගසන කියලා. යා. අනේ ඉතින් ගොඩක් තියෙනවා. යා. සම්පත් මොකද්ද කියන්නේ ඉතින්? මොනවා කියන්නේ? මේ මූ අපිට දෙන්න තෝ තනියෙන් මේ කන්න හිදගත් තනියෙන්. ඌ මොකද කියන්නේ? මොනවා කියන්නද? යන්. අපි ඉතින් එහෙනම් ගෙදර ගිහින් හැම්බෙමු. හරි ඉතින් යාළුවනේ ඔන්න අපි දැන් ගෙදර ආවා. මේ දැන් එන ඉතින් අපි ලිපක් හදලා තම්බන්න ගමු. මොකද බා? මේ මුට කෙල්ලේ බූට් එකක් තියලා පව් අසරණයා. ඔය අසරණ හරි වගේ එල කරන්නේ. ඔව්. ඕනේ කරන්නේ. කොහොමද මෙරළු ටික? අපි එන තම්බු. හරි ඉතින් යාළුවනේ ඔන්න ගල් ගෙඩිය මේ ගල් ගෙඩිය ගනින්. පුළුවන්ද? නැත්නම් මේක ගනින්. යා. තාම දේවාලේ හරියද? තාම වැඩ ඉවරනේ. අපි එන ගියෙන් ඉක්මනට ලිප හදමු. නෑ නෑ අයන් කරන්න බෑ කියලා කියන්නේ. වෙන විදිහ ඔය තියෙන ඔය පැත්තට තියෙන. කල්පනා කරා. මන්ට කහරද? කොහේ ගියත් මේ ලිපු පල්පත්තු කරනු. ඔන්න තියන්නේ දැන් නම් බාගෙට තැම්බිලා තියෙන්නේ. යවහ
වහර කියන බන්ට එක හරලා හරි හරි සරව් වහන විලාට ටස බන්ට එක හැර එතකට සොරවහන්නේ සොරවහන්නේ ඉති වතුර ටික වතුර තීති පත්තු කරන්න පුළුවන්ද එතකට වැවහරන්නේ ඒවහර වහර නිපහදන ලොකෝට ඉතින් වතුරත් එක දාන්න පුලති වතුර රත්වෙනට වතුර හොයි වරත්තෙන් බැවට යටින් ගින්දර දෙමන මේ රත්වෙනට ඕන අත්ත නානේ නැත වැැව් පිටිට ගිනි තිහ නෑ වැව් කැලට ගින් වඩිවරයි එක තම පිටිය කිව දැන්න හැදිල තියෙන්නේ මේ පැයිලා තියෙන් කෝමඟ හැන්න මේ අපේ චිපාගේ හැන්ද බේන ඉති මේ වතුර ටික පෙරලා මේ මිරිස් ටිකක් දාලකම් යාලනේ දැන් මිරිස් දාන්නද පොඩ වැඩියෙන් දාන්න හතර හමාරත් දෙයක් දාන්න ඉන්නලු අයිඩස් නෙම එතකොට පැනිලා වැඩි අතරත්ද යකෝ මේක එනකොට තියෙනවා තුනයි වැඩිවා ඔන්න මිරිසන්ද දාන්න ඔබ YouTube එකෙන් බලපෙකනේ දන්නේ බොම හිතලද හදන්නේ ආච්චි ඉතිරියක මට කොහෙද හිතලා හදන්නේ මම YouTube එකේ දැක්කේ කයිසස් දෙන්න මට දන්නේ ඔය දානව නැද්ද කියන්නේ දාන්න ඒක පොඩ්ඩක් දාගන්න ඉතින් මිරිස් දාලා කවලම් ඒ මිරිස් මදිබ මදි හොඳට උඩ දාලා කුරුදි වගේ මේක විතර ටාච්චි පුළුවන් මට නන්දක එතන දාලා කෝපන් ගිනි ආවේ ඉතින් ඇති ගෙයි වගේ යාළුවනේ ඉතින් දැන් නම් හදලා ඉවරයි රස පාටක් තියෙනවා ඉතින් කන්න තමයි තියෙන්නේ කාලෙක සම්පා කාල බලමු ඉතින් එහෙනම් හොක් නේද මෙන්න තියෙනවා ඉතින් අපි කාල බලමු මාරු පට හයක කාල තියෙනවා හරි ඉතින් යාළුවනේ ඔන්න ඉතින් වෙරළුත් කඩන් ඇවිල්ලා තම්බල ඔක්කොම කරලා ඉවරයි. ඉතින් අද මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි අලුත් වීඩියෝකින් හැම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. like එකක් දාලා වීඩියෝ එක හොඳ නැහැ කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් ඉතින් ජය වේවා.